අයිබෝන් පහුගිය සතිය පුරාම මම බලා හිටියා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනයට ජනතාව සුවපැතුම් ආකාරය. මම හිතනවා මට මතකයි යාළුවට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිතේ උපන්දිනයක් වෙලා මේ තරම් පිරිසක් එතුමා සුවපැතුම් කියන එක ගැන මට පොඩි සැකයක් තියෙනවා. මොකද හේතුව එතුමා තවත් කෙනෙකුට සුවපතන කෙනෙකුත් නෙවෙයි. එතුමා කාගේවත් සුවපැතුම් බලාපොරොත්තු වෙන කෙනෙකුත් නෙවෙයි. නමුත් මේ වෙලාවේ එතුමා සම්බන්ධව මතුවෙච්ච මේ අලුත් තත්ත්වේ සම්බන්ධව මම ටිකක් නිවි කල්පනා කළා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ජනප්‍රිය චරිතයක් නෙවෙයි. ඔහු හැමදාම රටේ බහුතරයේ විසින් ප්‍රතික්ෂේප කරපු සුරිසරගේ වීර්ය වෙච්ච චරිතයක්. ඔහු නිරන්තරයෙන් කියව කතාවක් කියනවා මට ජනතාව කැමති නෑ. නමුත් මට බලය ලැබෙන මට අවස්ථාව ලැබෙන වෙලාවකම මම කල යුත්තේ කරලා සතුටු වෙන කෙනෙක් කියලා. මෙන්න මේ ප්‍රකාශයට මම හිතන්නේ කාටවත් දිස් කියන්න පුළුවන් කමක් නෑ. කාටවත් විරුද්ධ වෙන්න බෑ. මොකද හේතුව 1980 ගණන් වල ජනතාව එකතු කරමුණ පාසල් ළමුන් ගිලිලා දාලා මිනි මරලා බස් ගිනි තියලා රනිල් වික්‍රමසිංහගේ දාල පත්‍රිකාවේ විරුද්ධ වෙනකොට ඔහුව නතර කිරීමට අමාරු වුණා රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒ තරම් තමන් කෙරේ විශ්වාසයෙන් පොදුවේ චරිතයක්. අවසානයේ රටේ පැවති තත්ත්වයේ මත අධ්‍යාපන දාල පත්‍රිකාවේ යම් දේවල් අකුලා ගත්තට ඔහු විසින් ක්‍රියාත්මක කරපු දේවල් සම්බන්ධව උඟ දෙනට මතක නැහැ. දාල පත්‍රිකාව එළියට නැසා මෙරටේ අපේ පරම්පරාවෙත් එක්ක අධ්‍යාපන පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විභාගයේ සමස්තය ඉහළ ලකුණුගෙන විශ්වවිද්‍යාලවලට තීරිච්ච දරුදරියන්ට පසුව ඉතිරෙන කාටවත් යන එන මන නැති වුණා. මොකද හේතුව ඒ යුගයේ හැමදාම යම්කිසි රැකියාවක් වෙනත් හේතුවක් මත ඉල්ලා සිටියේ අධ්‍යාපන සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ මිස උසස් පෙළ නොවන හින්දා. නමුත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රවේශයත් එක්කම ඇතිවෙච්ච විද්‍යාපීඨ ක්‍රමයේ ඒ ක්‍රමයේ හිම්පිලින් උඩ යන කරුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ජීරීමට ලකුණු බලන්න ලැබු ඒ ඉහළ මට්ටමක ලකුණු ගත්තු දහස් ගාණක් පිරිසකට වෘත්තීය ගුරුවරුන් හැටියට පුහුණු කරවලා රටේ අධ්‍යාපන ශාස්ත්‍රයට මුදාහරින්න රනිල් වික්‍රමසිංහ ලබත් වුණා. මං හිතන්නේ මේ වෙනකොට විද්‍යාපීඨ වලින් පත්වීම් ලබාගෙන ගුරු සේවයට පිවිසිලා විශ්‍රාමගත පරම්පරා ගණනාවක ඇවිල්ලා. මම හිතන්නේ ඕන්ටවත් කිසි දවසක රනිල් වික්‍රමසිංහ කතා කරලා කියලා නැහැ. මම ඕගොල්ලන් මෙහෙම දෙයක් කළා. ඇයි ඕගොල්ලෝ මන් දිහා බලන්නේ නැත්තේ කියලා. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ඒ වගේ චරිතයක් නෙවෙයි. ඔහු කවදාවත් තමක් කරන්නේ කිරුවේ යම බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ තමයි ඇත්තම නායකයෙකුගේ චරිත ලක්ෂණය. ඔහු කවදාවත් ජනතාව සතුටු කරවන්න, ජනතාව හරවන්න බොරු කිව්වේ නැහැ කවදාවත්. ඒ චරිතය දැන් දේශපාලනෙන් අයින් වෙලා ඉන්නවා. ඔහු රටේ විධායක ජනාධිපතිතුමා දරුවා ඒ දරුවෝ අවුරුදු කාල සීමාව තුළ කිසි කෙනෙකුට නෑ කියන්න බෑ. මේකට පත්‍යජීවී තත්ත්වයෙන් ගොඩ ගන්නට ඔහු තරම් කැපවෙච්ච ඔහු තරම් ක්‍රියා කර කෙනෙක් තවත් නෑ. ඔහු තමගේ කැබිනට් පඬිලේ දුන්න නායකත්වයේ මම හිතන්නේ ඔහු සමග දේශපාලන නොකර කංචන විජේසේකර ශාන් සේමසිංහ වගේ හොච්චය ඔහුගේ ශක්තිවත් භාවය සහ ඔහුගේ දූරදර්ශී විචක්ෂණ ඥානය මොකක්ද කියලා කියන එක. ඒ සියල්ල තිබුණා. 2024 සැප්තැම්බර් 21 වෙනිදා පැවතිච්ච ජනාධිපතිවරණේ ඔහු මොකද සිද්ධ වුණේ? ඔහු දාගන්නේ තුනේ කොලේට. එක අනුර කුමාර දිසානායක. දෙක සයිත් ප්‍රේමදාස. අද අනුර කුමාර දිසානායක මෙරට ජනාධිපතිලා ඉන්නවා. සයිත් ප්‍රේමදාස විපක්ෂ නායක වෙලා ඉන්නවා. මම හොඳින්ම දන්නවා. රටේ ඇති වෙන හැම ප්‍රශ්නයක් සම්බන්ධව අපට මාධ්‍ය හරහා දක ගන්න ලැබෙන ජනාධිපතිවරයාගේ භූමිකාව විපක්ෂ නායකයාගේ භූමිකාව දකින රටේ බෞද්ධයන් දෙනා බගබග් ගාලා hina වෙනවා. හේතුව මොකද? ඔවුන් ඒ තරම් කාලීනයි යථාර්ථවාදී හැබැයි යෝකරලා. රනිල් වික්‍රමසිංහ වයස 70 ගානක් ඉවරෙච්ච බෞද්ධය උපන්දින ඉවරලා. ඇයි ඔහුට නිදහසේ සමග විවේකීව කාලය ගත කරන්න දෙන්නේ නැති? ඔහු බලෙන් පාර්ලිමේන්තුවට උත්සාහ කළේ නැහැ. ඔහු වෙනමක් ඉල්ලා හිටියේ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂට නැති
නාමල් රාජපක්ෂට නැති, සජිත් ප්‍රේමදාසට නැති පුදුම බයක් තියෙනවා මාලිමා පාලකයෝ රනිල් වික්‍රමසිංහට. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි රනිල් වික්‍රමසිංහ නොවන්නට කවදාවත් අනුර කුමාර දිසානායකවරයාට ජනාධිපතිට හම්බෙන්නේ නැහැ. ඒ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතාට යම් චෝදනා තියෙන බව හැබැයි. නමුත් මම දන්න දෙයක් තියෙනවා. එතුමා එහෙම කළාද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ඡන්ද අපේක්ෂක හැටියට තවත් කෙනෙකුට බයපතල දීලා තමන් නිහඬව සිටී කියලා. ਉਹ තමන්ගේ ඡන්ද ව්‍යාපාරය තව ශක්තිමත්ව කළා. නමුත් වෙනදා වගේම ඔහු මේ රටේ බෞද්ධ ජනතාව ප්‍රතික්ෂේප කළා. ඔහුට ඉතුරුනේ ලක්ෂ 20ක් පමණ සුළුසලයක් විතරයි. ඒකයි මම මේ සාකච්ඡා පටන් ගන්නලා කිව්වේ රනිල් වික්‍රමසිංහ කියන්නේ සුළුසලකගේ නියෝජිතයයි කියලා. අද ඒ සුළුසලය ක්‍රමයෙන් බහුතරයෙන් පවතිනවා. අද මේ රටේ මතුවෙන ප්‍රශ්න දිහා විචාරශීලීව බලනවා. අපක්ෂපාතීව බලනවා. මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඇල තේරෙනවා රට යන්න කොහටද කියලා. මේ රට යන අත ගෝඨාභය රාජපක්ෂ හරියන අතරංගියට වැඩිය වේගයෙන් යන විදිහ වෙනවා. ඒ යන්නේ හොඳ පැත්තට නෙවෙයි. පෙරදින බරපතලමදී ගෝඨාභය රාජපක්ෂයෙන් බලය ගිලිවෙන විට ලෝකයේ ජීවිතත්වයේ බොහොම සංසුන්. අද අනුර කුමාර දිසානායක මොන දෙන මේ තත්ත්වයේ ඔහුට රටතුර පාලනය කරගන්න බැහැ. මොකද හේතුව කිසි කෙනෙකුට පාලනය කරන්න බැරි විදිහට මැලදී බෙදපෙළ යුත්තත්වයේ බරපතල හින්දා. මේ තත්ත්වයේ තුල අපිට හිතා ගන්න බෑ හෙට දවසට මොනවා වෙයිද කියලා. මේ වෙනකොට සතිය මැද දවසක රටේ සියලුම රාජ්‍ය ආයතන කටයුතු නවත්තලා තෙල් පොල් වල යන්ත්‍රමින් අඩු වෙලා තියෙනවා. ඒ QR එක දාලා ඔත්තිරට දාලා තෙල් බෙදා දීමේ මේ රටේ යම් කිසි පටලවකට පවත්වාගෙන යාමට බෙරහය උත්සාහ කරනවා. ඒක ගැන සම්පූර්ණ මගේ ඉස්සේ පළ වෙනවා. මොකද හේතුව කුමන පාලකයෙක් රට පාලනය කරාද? කුමන පක්ෂයක් රට පාලනය වුණාද? මේ රටේ ජන ජීවිතේ කඩා වැටුණා. ඒක දේශපාලන හේතුවක් වෙන්නේ නැහැ. නමුත් දුක කනගාටුව තියෙන්නේ මේ තත්ත්වවලදී. එක සතියේට දේවතාවක් ඉන්ද්‍ර මිල ඉහළනකොට මාලිමාවට කඩේ යන මඩ බල කාය තමහරු පොත් දැම්මා. තෙල් ලීටරේ රුපියල් 2000ට ගියත් අපි මාලිමාවට ගියා. හැබැයි මම ඒ කරන ප්‍රකාශ සම්බන්ධව මට තියෙන්නේ බොහොම මදහත් මතයක්. මොකද හේතුව තෙල් ලීටරේ කීයට ගියත් කොටසක් මාලිමාවට කියන එක වෙනම කතාවක්. නමුත් තෙල් ලීටරේ රුපියල් 1000ට ගියත් හාල් සේරුව නැත්නම් හාල් කිලෝ එක රුපියල් 1000ට ගියත් මේ රටේ මිනිස්සුන්ට සීමාවක් අතර පරිජුන කිරීමේ ශක්තිය තියෙනවා. ඒක පෙරේ වාසනාවක්. හැබැයි මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වෙලා ගන්න බැරුව නැති වුණොත් මං හිතන්නේ සතියක් වෙලාට මිනිස්සු බලන්නේ නැහැ. 2022 උනේ ඒක. මෙරට ගමන් කරන්න එතෙන්ට. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පස්සේ මිනිස්සු පෙළගැහෙන්න පටන් ගන්න තියෙන්නේ මේ ඉව දැනිලා. හැබැයි මම හිතනවා 2022 මාර්තු මාසෙ වෙනකොට කාටවත් ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ ගැන අදහසක් මතයක් තිබුණේ නැහැ. මොකද ඒ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතරයි. රට කලබල එනකොට ප්‍රජාතන්ත්‍රවාදී රටේ විශ්ව පාලන කමිටියෙන් රටේ අගමැතිවරයෙක් පත් කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඕන වෙනකොට මම එනවා කියලා දුවල ඇවිල්ලා අගමැතිකම් බාර ගන්න හිටු මිනිහා තමයි සජිත් ප්‍රේමදාස. නමුත් සජිත් ප්‍රේමදාසලා අංජනගල හොයාගන්න බැරි වුණා. ඊළඟට අනුර කුමාර දිසානායක පැත්ත පලාචාගෙන. මොකද හේතුව ඒගොල්ලෝ දරගත්තා කරර ගැහුවොත් කෙරුණයි කියලා. ඊට පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ සුළුතරේ නායකයා අගමැති වෙලා ජනාධිපති වුණා. ඔක්කොම හිතුවා උඹට කෙරුණයි කියලා. නමුත් අන්තිමේට රට ගොඩ ගියා. ඒ රට ගොඩ ගත්ත මිනිහට 2027 සැප්තැම්බර් 21 වෙනිදා රටේ බහුතර ජනතාව විතර කෙරෙව්වා. ඇත්තම කතාව ඕක. නමුත් ඉතිහාසය කියන්නේ යලිය නැව සිද්ධ වෙනයි කියලා කතාවක් තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ ඉතිහාසය නැවත මතුවෙනවා තිරබාන වෙනවා. රනිල් වික්‍රමසිංහගේ අවසානයේට අවශ්‍ය වෙන ඔහුගේ නායකත්වයේ යටතේ ආපහු ගමන් කිරීමට ආරම්භ කරන දිනේ වැඩි දුර නෙවෙයි. අදට මේක බොහොම ස්තුතියි.